ඔයාටත් ඕනේ ස්ට්‍රෙස් එක අඩු කරගෙන වැඩ ටික සුපිරියට ගොඩ දාගන්නද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. නම්බර් 1. ඔයා පුළුවන් තරම් හැම අවස්ථාවකදීම මනස රිලැක්ස් කරගන්න try කරන්න. ඒකට කරන්න පුළුවන් අපිට භාවනා කරන්න පුළුවන්. දවසට පුඩි හරි වෙලාවක් අරගෙන ඒක යෝග වගේ දේවල් කරන්න පුළුවන්. අංක 2. ඔයාගේ වැඩ ටික ඔයා plan කරන්න. කට ළඟට එනකන් ඉන්න එපා වැඩක් කරන්න. අද තියෙන දේ අද කරන්න. නිසා ඔයාගේ වැඩ ටික කරද්දී එක වැඩක් කරද්දී වැඩේට ફોකස් දෙන්න. වැඩ ගොඩක් ගොඩ ගහගෙන කරන්නත් යන්න එපා ඒක. අංක 3. ඔයාගේ මනස විතරක් රිලැක්ස් වෙලා මදි. ඔයාගේ බොඩි එකත් රිලැක්ස් කරගන්න බලන්න. ඔයා චුටි වෙලාවක් කරන් ඔයා පොඩි ව්‍යායාමයක් කරන්න. ඒ වගේම ඔයා පොඩි ජොගින් යනවා නම් ඇවිදින්න යනවා නම් අන්න ඒ වගේ දේවල් කරන්න. අංක 4. ඒ වගේම තමයි ඔයා අනිවාර්යෙන්ම උදේ කෑම, දවල්, ඒ වගේම ආහාර රටාව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හොඳ ආහාර රටාවක් අනුගමනය කරන්න. ඔය ක්ෂණික ආහාර වලට වඩා හොඳ තමන්ගේ ගෙදර හදා ගන්න ආහාර රටාව, ඒ වගේ දේවල් try කරන්න. ඒ වගේම අනිවාර්යෙන්ම වතුර බොන්න නම් අමතක කරන්න. වතුරත් බොන්න අනිවාර්යෙන්ම පැය 7ක පූර්ණ නිින්දක් ගන්න. ඒකිනුත් ඔයාගේ ස්ට්‍රෙස් එක අනිවාර්යෙන්ම අඩු කරනවා. අංක 5. ඔයා try කරන්න සතෙක් හදන්න. සුරතලෙක් හදන්න, යත් එක්ක කාලය ගත කරන්න. ඒකිනුත් ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරනවා. අංක 6. ඔයාගේ තියෙන පවුලේ ඉන්න කට්ටියත් එක්ක ඔයාගේ ෆීලිං ෂෙයා කරගන්න බලන්න. ඔයා මොන හරි ප්‍රශ්නයක ඉන්නවා නම් ඒක ඇතුලේ තියාගෙන විඳව ඉන්න එපා. ඔයා පුළුවන් තරම් ඔයාගේ පවුලේ අයට ඒක කියන්න බලන්න සහ ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරනවා. ඔයා තව කෙනෙක්ට ඔයාගේ ෆීලිංස් කියන්න ගියාට පස්සේ තව කෙනෙක්ට කියන්න ඔයාගේ පවුලේ අයට ඔයාගේ තියෙන කියන්න උනාට පස්සේ ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න හේතුවක් වෙනවා. අංක 7. ඔයා කැමති හොබි එකක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කරනවා. ස්පෝර්ට්ස් වලට කැමති නම්, ඔයා සෙල්ලම් කරන්න කැමති නම්, ඔයා සින්දු කියන්න කැමති නම්, එක්ක ඔයා ජිම් එකට යන්න කැමති නම්, එක්ක ඔයා පොත් කියවන්න කැමති නම් අනිවාර්යෙන් මේ වගේ දේවල් කරන්න. ඒකිනුත් ඔයාට තියෙන ස්ට්‍රෙස් එක පුළුවන් තරම් රිඩියුස් කරනවා. එහෙනම් මේ කරුණු අත try කරලා බලන්න. ඔයාගේ තියෙන ස්ට්‍රෙස් එක අනිවාර්යෙන් අඩු කරගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හැමෝටම ජය.